හයි ඉතින් කොහොමද අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවාලා හැමෝම ගොඩාක් ආදරෙන් අද මේ රීඩින් එකට මම එකතු කරගන්නවා පිළිගන්නවා. ඉතින් අද මම කරන්න යන වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේ වීඩියෝ එක අදාළ වෙන්නේ අප්‍රේල් මාසේ 19 වෙනිදා මේ වීඩියෝ එක බලන අයට විතරයි. ඉතින් ඒකත් මතක් කරන ගමන් මුලින්ම ඉතින් අද රීඩින් එක ස්පෙෂල් රීඩින් එකක්. ඉතින් අද රීඩින් එකේදී මම ගේන්නේ අක්ෂය තෘතීය දවසේ. අද දවසේ ඇවිල්ලා මේ අප්‍රේල් 19 වෙනිදා අද දවසට යෙදලා තියෙන්නේ අක්ෂය තෘතීය දවස. මේක ගොඩාක්ම ලක්ෂ්මී මෑණියන්ගේ දවස කියලාත් හඳුන්වනවා. විෂ්ණු දෙවියන්ගේ දවසක් විදිහටත් හඳුන්වනවා. ඉතින් කොහොම වුණත් ගොඩක් වෙලාවට මේ දවස හඳුන්වන්නේ ලක්ෂ්මී මෑණියන්ගේ දවසක් විදිහට. ඉතින් අ, අද දවසේ මේ අක්ෂය තෘතීය දවසේදී ඔයාලට ලක්ෂ්මී මෑණියන්ගෙන් හම්බ වෙන පණිවිඩය තමයි ඔන්න අද මම ගේන්නේ. මේකේ විශේෂයෙන්ම මේ රීඩින් එකේදී කියන්නේ ඔයාලගේ ජීවිතයට අද දවසේ එකතු කරගන්න ඕන දේවල් වගේම අද දවසේ ඉඳන් ඔයාලගේ ජීවිතෙන් අතහර ගන්න ඕන දේවල් මොනවාද කියන දේ ගැන තමයි ඔන්න විශේෂයෙන්ම මේ රීඩින් එකේදී කියන්නේ. ඉතින් ලක්ෂ්මී මෑණියන් අපි බලමු ඔයාලට මොනවද කියන්නේ මේ රීඩින් එකේදී කියලා. ඔයාලගේ ජීවිතේට මොනවද ලං කරගන්න ඕනේ? ඔයාලගේ ජීවිතේට අද දවසේදී මොනවද ඔයාලගේ ජීවිතෙන් ඈඩ් කරගන්න ඕනේ කියන දේ ගැන ලක්ෂ්මී මෑණියන්ගේ පණිවිඩය මොකක්ද කියලා අපි බලන්න යන්නේ. ඉතින් මම ගොඩාක් ආදරෙන් ඉල්ලා සිටිනවා ඔගොල්ලන්ගෙන් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා මගේ මේ රීඩින් එක බලන්නේ. මීට කලින් ඔයා මගේ රීඩින්ග්ස් බලලා නැත්නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් ඔයා ඉතින් බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයාලගෙන් මගේ channel එක subscribe කරන්න කියලා වගේම like කරන්න කියලා ඒ වගේම comment කරන්න කියලා. ඒ වගේම තමයි ඔයාලා දන්න යාළු හිත මිත්‍රාදීන් වගේ යාළුවෝ ඔයාලගේ නෑදෑයෝ ඔයාලා දන්න කට්ටිය අතරත් මේ රීඩින් එක විතරක් හරි මේ මුළු channel එකම හරි බෙදා ගන්න කියන එකත් මම ඔන්න ඔයාලගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ රීඩින් එක අහම්බෙන් හරි අහන්න දකින්න සැලසපු විශ්ව මාතාවට ඔයාලගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ඔයාලගේ අදහන දෙවි දේවතාවුන් වහන්සේලාට ස්තුතිවන්ත වෙන්න කියන එක ඔන්න මම ඔයාලට මතක් කරනවා. ඉතින් හොඳයි. ලක්ෂ්මෑණියන් ඔන්න ඔයාලට කියනවා අලුතෙන් ආරම්භ කරන්න කියන එක. ඉතින් ඔයාලගේ ජීවිතේට ලං කරගන්න ඕන දෙයක් විදිහට ලක්ෂ්මෑණියන් කියන්නේ ඔයාලා මේ වෙලාවේ කවුරු හරි මේ වෙලාවේ මොකක් හරි දුකකින් පීඩාවකින් ඉන්නවා නම් ඉතින් හීල් වෙන්න කියන එක ඔන්න ලක්ෂ්මී මෑණියන් මුලින්ම කියන දෙයක්. ඒ වගේම තමයි ඔයා අලුතෙන් පටන් ගන්න යන මොකක් හරි දෙයක් අලුතෙන් ආරම්භ කරන්න දෙයක් ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අද දවසේ ඒකට මූලික අඩිතාලම දාගන්න කියන එක ඔන්න ලක්ෂ්මී මෑණියන් කියනවා. ඒ වගේම තමයි ඔයාලගේ ජීවිතේට එන වටිනා අවස්ථාවන් මගහැර ගන්නතු ඔයාලගේ ජීවිතේට ලං කරගන්න කියන එක ඔන්න ලක්ෂ්මී මෑණියන් කියනවා. ඒ වගේම තමයි රීයුනියන් එකක්. ඔයාලා කාත් එක්ක හරි මොනවා හරි රීයුනියන් එකක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාලගේ පැත්තෙන් ඉතින් ඒකට පියවර අද දවසේ තියන්න කියන එක ඔන්න ලක්ෂ්මී මෑණියන්ගෙන් පණිවිඩයක් විදිහට ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම තමයි ලක්ෂ්මී මෑණියන් කියනවා ඔයාලගේ බැලන්ස් එක තියාගන්න ඕනේ ඔයාලගේ ජීවිතයේ හැමතිස්සෙම කියන එක. ඉතින් ඒ වගේම තමයි හැමතිස්සෙම තමන්ට ඕන දේම කරන්න යන්න එපා කියන එක ලක්ෂ්මී මෑණියන් කියනවා. ඔයාලගේ ජීවිතෙන් අතහැර ගන්න ඕන දෙයක් විදිහට ලක්ෂ්මී මෑණියන් මේ දේ කියනවා. හැමතිස්සෙම තමන්ට කැමති දේ විතරක් කරන්න යන්නේ නැතුව තමන්ට ගැළපෙන දේ කරන්න කියන එක ලක්ෂ්මී මෑණියන්ගෙන් පණිවිඩයක් විදිහට ලැබෙනවා. ඒ වගේම තමයි ඕනෑවට වඩා වාසනාව විශ්වාස කරන්න එපා කියන එකත් ලක්ෂ්මී මෑණියන් කියනවා. මොකද සමහර වෙලාවට ඔයාලගේ ග්‍රහ අපල ග්‍රහ දෝෂයන් තත්ත්වයන් එක්ක ඔයාලගේ වාසනාව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එතනදී වාසනාව විතරක්ම විශ්වාස කරගෙන හිටියොත් ඔයාලගේ ජීවිතේ කඩා වැටීමක් වෙන්න පුළුවන්. ඔයාලගේ ජීවිතේ අඳුරු පැත්තට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හින්දා ලක්ෂ්මී මෑණියන් ඔයාලට කියනවා හાર્ඩ් වර්කින් කරන්න කියන එක. ඉතින් ඔයාලගේ ඉලක්ක වලට යන්න ගොඩක් මහන්සි වෙන්න කියන එක ඔන්න ලක්ෂ්මී මෑණියන්ගෙන් පණිවිඩයක් විදිහට හම්බ වෙනවා. නිතරම හැමතිස්සෙම වාසනාව කියන එක විශ්වාස කරගෙන ඉන්න එපා කියන එක ඔන්න ලක්ෂ්මී මෑණියන් කියනවා. ඒක අද දවසේදී ඔයාලගේ ජීවිතෙන් අතහැර ගන්න ඕන දෙයක් විදිහට ලක්ෂ්මී මෑණියන් පෙන්වුම් කරනවා. ඉතින් ඒ වගේම
තමන්ට කැමති දේ විතරක් තමන් ඒ කියන්නේ තමන් හැමතිස්සම තමන්ට කැමති දේ විතරක් කරන්න නැතුව තමන් නිදහසේ ඉන්න ඕන කියන ඒ මතේම ඉන්නේ නැතුව තමන්ගේ දියුණුව වෙනුවෙන් තමන්ගේ ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න කියන එක කාගෙන වැඩ කරන්න කියන එක ලක්ෂ්මී මෑණියන්ගෙන් පණිවිඩයක් විදිහට අද දවසේදී හම්බ වෙනවා ඔයාලට. ඉතින් එහෙම වුණොතින් එහෙම ඒ දේවල් ඒ විදිහට කරගත්තොතින් ඉතින් ඔයාලා මේ වෙලාවේ මොකක් හරි ආර්ථික අපහසුතා තත්ත්වයකින් ඉන්නවා නම් රෝග පීඩා තත්ත්වයන් වලින් ඉන්නවා නම් ඉතින් ඒ දේවල් නැති කරගෙන ඒ දේවල් වලට ඔයාලට අවශ්‍ය උදව් හොයාගෙන ඉතින් ඔයාලට සාර්ථක ජීවිතයකට යන්න පුළුවන් ඔයාලගේ ඉලක්කවලට යන්න පුළුවන් විදිහට ඔයාලගේ ජීවිතය ඔයාලට හදා ගන්න පුළුවන් වෙනවා කියන එක ඔන්න ලක්ෂ්මී මෑණියන්ගෙන් පණිවිඩයක් විදිහට හම්බ වෙනවා. ඒ වගේම තමයි තවත් දෙයක් මගේ ඔළුවට වෙනවා මේ වෙලාවේ. ඉතින් ඔයාලා වැඩිපුර මේ දවස්වල දැන් ගොඩක් රස්නෙත් හින්දා මේ දවස්වල සීතල දේවල් පොඩ්ඩක් වැඩිපුර පාවිච්චි කරනවා නම් ඉතින් ඒක පොඩ්ඩක් අඩු කරන්න කියන එකත් ඔන්න පණිවිඩයක් විදිහට මට හම්බ වෙනවා ඔයාලට කියන්න කියලා. මොකද එහෙම වුණොත් ඔයාලා නිතරම සෙම වගේ තත්වයක් තියෙන කට්ටිය නම් ඔයාලට සෙම් රෝග හැදෙන්න පුළුවන්. ඒ වගේම හෙම්බිරිසා වගේ තත්ත්වයන් හැදෙන්න පුළුවන්. ඉතින් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ අධික රස්නේ නිසා ඔයගොල්ලෝ සීතල දේවල් වැඩිපුර කූල් දේවල් පාවිච්චි කරනවා නම් ඉතින් ඒකේ වගේ සෞඛ්‍ය තත්ත්වයට එච්චර හොඳ නෑ කියන එකත් ඔන්න ලක්ෂ්මී මෑණියන් පෙන්눔 කරලා දෙනවා. ඉතින් ඒ වගේම උදව් ඔයාලට හම්බ වෙනවා ඔයාලගේ ජීවිතේ වැටිලා ඉන්න තත්ත්වයන් වලින් උඩට එන්න කියන එකත් පෙන්눔 කරනවා. ඒ වගේම රෝග පීඩා විශේෂයෙන්ම කකුල් වල ආබාධයන් වගේ තියෙන කට්ටිය ඉන්නවා නම් ඒවට හරියන ප්‍රතිකාරකම ඔයාලට හොයාගන්න හැකියාව හම්බ වේවි. ඔයාලා හරියට මේ දේවල් ගැන හොයාලා බලන්න. ඔයාලට ගොඩක් වෙලාවට මීට කලින් ඔයාලගේ ජීවිතේට ඒ අවස්ථාවක් නැවිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. සමහර විට මේ ඔයාලා රෝගයකින් මොකක් ලෙඩකින් පීඩා විඳින කෙනෙක් නම් ඔයාට සමහර විට කවුරු හරි කියන්නේ නැති හොඳ වෙද මහත්තයෙක් ගැන හොඳ ડોක්ටර් කෙනෙක් ගැන ඔයාලට ආරංචි හම්බ වෙන්නේ නැති. හැබැයි ඔයා මේ දේවල් ඉග්නෝර් කරලා ඉන්නවා නම් ඉතින් ඒක ඔයාගේ ජීවිතේට හොඳ අවස්ථාවක්. ඔයාගේ ජීවිතේට ලැබිච්ච මීට පස්සේවත් මීට කලින්වත් නොලැබිච්ච විදිහේ හොඳ අවස්ථාවක් කියන එක ඔන්න ඉතින් මෙතනින් පෙන්눔 කරලා දෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් මගහැර ගන්න නැතුව ඔයාගේ ජීවිතේ ඒ අවස්ථාවන් ගන්න කියන එක පෙන්눔 කරනවා වගේම ඔයාගේ ජීවිතයේ අලුත් ආරම්භයක් ගන්න අද දවසේ ගොඩාක් හොඳයි කියන එක ඔන්න මම ඔයාලට කියනවා. මම නෙමෙයි ඇත්තම ලක්ෂ්මී මෑණියන් ඔයාලට පණිවිඩයක් විදිහට දෙනවා. ඒ වගේම ඔයාලගේ දේවාශිර්වාදයත් එක්ක ඔයාලගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ මඟ පෙන්වීම එක්ක ඔයාලට ඔයාලගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න අද දවස ඉතාමත් හොඳ දවසක් කියන එක ඔන්න මම ඔයාලට කියනවා. ඉතින් ඔයාලා මොකක් හරි අලුතෙන් දෙයක් පටන් ගන්න හිටියා නම් ඔයාලා වැටිලා හිටපු තැනකින් නැගිටින්න ඔයාලා උත්සාහ කරනවා නම් අද ඒකට හොඳ දවසක්. අලුත් දෙයක් ආරම්භ කරන්න මුල් පියවර ටික තියන්න අද හොඳ දවසක්. ඉතින් ඔයාලගේ ජීවිතයේ තියෙන අනවශ්‍ය දේවල් අනවශ්‍ය මතිමතාන්තර අනවශ්‍ය සිතුවිලි ඒ දේවල් බැහැර කරලා ඔයාලගේ ජීවිතයෙන් අලුත් ජීවිතයකට යන්න ඔන්න අලුත් ජීවිතයකට යන්න අඩිතාලම දාගන්න අද හොඳ දවසක් කියන එක ඔයාලට මතක් කරනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලගේ ජීවිතයේ සෞභාග්‍ය පැත්තට යන්න ඒ වගේම ඔයාලගේ ඉලක්කවලට ඉතාමත් හොඳින් යන්න. ඔයාලගේ ඉලක්ක ජයග්‍රහණය කරන්න ඔයාලට හැකියාව හම්බ වෙනවා. අද දවසේ මේ දේවල් කරගන්නවත් එක්ක කියන එක ඔන්න ඉතින් මේ රීඩින් එකෙන් අද දවසේදී කියවෙනවා. ඉතින් මේක තමයි අද දවසේදී ඔයාලට හම්බ වෙන රීඩින් එක. ඉතින් ඔයාලට හම්බ වෙච්ච රීඩින් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඉතින් ඔයාලා මේ රීඩින් එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. විශේෂයෙන්ම මේ රීඩින් එක අහන්න දකින්න සැලැස්සුවට අහම්බෙන් හරි අහන්න දකින්න සැලැස්සුවට විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්න කියලාත් මම ඔයාලගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාලා දන්න යාළු හිත මිත්‍රාදීන්, ඔයාලගේ නෑදෑයෝ, ඔයාලගේ යාළුවෝ දන්න කට්ටිය අතරත් මේ වීඩියෝ එක විතරක් හරි මේ මුළු channel එකම හරි share කරගන්න කියන එකත් ඉල්ලන ගමන් like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක
එකතු වෙන්නේ අලුතෙන් නම් ඉතින් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් එහෙමනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම විශ්ව මාතාවගේ පිහිට ලැබේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලැබේවා.